Right. දැන් පටන් ගමු. හැබැයි මේ එක දෙන කමන රෙකෝඩින් එකක් දාමු. Right. දැන් ළමයි අපිට තියෙන ප්‍රධානම පාඩම අපි ගොඩ දවසකින් කරෙත් නැහැ. නිසා සමහරට කට්ටියට උරුත් නැතු වෙති. ඊට පස්සේ දැන් දිගටම ඔය වගේ පාඩම් කරගෙන යනවා. එතකොට අද රිවිෂන් එකේ දවස ඔය තියරි එක වෙන වෙන දවස් වලට දාන්නේ ගොඩක් වෙලාවට. බදාදා වගේ දවසකට. මේ එතකොට අද රිවිෂන් එකට අදාළ ප්‍රශ්නකුයි මේ පාඩමයි දෙකම කරනවා. වැඩිලා ගොඩාක් කළා යන්නේ නැහැ කරන්නේ. හරිද? දැන් ළමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය. ඔයාලා පොඩි පුංචි කාලේ ඉඳලාම ඉගෙනගෙනක් තියෙනවා. ඊළඟට 10 වසරේ 11 වසරේ ඕ ලෙවල් වලට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ඉගෙනගෙන තියෙනවා. නේද? එතකොට ලෝකයේ තිබුණු ඉතාමත් පැරණි ශිෂ්ටාචාර අතර ඒ ඉතාමත්ම පැරණි මුල් කාලීන ශිෂ්ටාචාරයක් විදිහට අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අපිට අඳුන ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ශිෂ්ටාචාර ප්‍රධානම නගර දෙකක් කේන්ද්‍ර කරගෙන විශාල ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙනවා ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ව්‍යාප්තිය. එතකොට මේ ශිෂ්ටාචාරය දරුවනේ ක්‍රිස්තු පූර්ව 3250 2754 කාලයට තමයි අයිති කියලා මේ පුරාවිද්‍යාඥයෝ මත පළ කරන්නේ. හරිද? එතකොට ඉන්දු ගංගා ඒ නිම්නේ ගොඩනැගිච්ච ඉතාමත් පැරණි ශිෂ්ටාචාරයක් විදිහට අපිට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය හඳුන්වන්න පුළුවන්. ඔයාලා දන්නවා ලෝකේ මුල්ම ශිෂ්ටාචාරය මෙසොපොතේමියානු ශිෂ්ටාචාරය සහ ඒ සමකාලීනවම තියෙනවා ඊජිප්තු ශිෂ්ටාචාරය. ඒ වගේම පැරණි ශිෂ්ටාචාරයක් විදිහට තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අපි අඳුරගන්නේ. හරිද? එතකොට ජෝන් මාෂල් තමයි කියන්නේ මෙන්න මේ කාලෙට 3250ට 2750 ඔය අතර කාලයට තමයි මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය අයිති වෙන්නේ කියලා. හරිද? එතකොට මේක පිළිබඳව විවිධාකාරයේ අදහස් මතවාද ගණනාවක් ඉතිහාසය තුල තියෙනවා. හරිද? එතකොට ඒ වගින් අපිට ප්‍රධාන වශයෙන්ම ඒකේ හම්බෙන කලා නිර්මාණ පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නේ මෙතනදී ළමයි. හරිද? එතකොට බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවෝ දෙන්නෙක් හිටියා ජෝන් බ්‍රන්ටන් සහ විලියම් බ්‍රන්ටන් කියලා. හරිද? මේ දෙන්නා මේ කරච්චියේ ඉඳලා ලාහෝරේ දක්වා දුම්රියකින් ගමන් කරමින් ඉන්නකොට හරිද? දුම්රිය මාර්ගයක් හදා ඉන්නකොට තමයි මේ හරප්පා ශිෂ්ටාචාරයේ නටමුන් හම්බෙන්නේ. හරිද? එතකොට ඊට පස්සේ ආපහු තව අවුරුදු කිහිපයකට පස්සේ මොහෙන්දජාරෝ ශිෂ්ටාචාරයත් හම්බෙනවා. හරිද? එතකොට මේ හරප්පා සහ මොහෙන්දජාරෝ මේ නගර දෙක තමයි අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරය කියලා විදියට අඳුනාගෙන ඉන්නේ. හරිද? එතකොට මේ ඉංජිනේරුවෝ මේක හොයාගත්තට මේ හරප්පා නගරේ ඒ කැණීම් පිළිබඳව ගෞරවය හම්බෙන්නේ බ්‍රිතාන්‍ය ජාතික කනින්හැම් කියන සෙනවියට. ගොඩක් වෙලාවට මේ පුරාවිද්‍යා නිලධාරියෝ විදිහට මේ හමුදා නිලධාරියෝ එහෙම වැඩ කරලා තියෙනවා. ඒ ලංකාවේ උනත් දැන් ලංකාවේ ඔයාලා දන්නවා මේ යටත් විජිත ගිහින් මෙහි තිබුණු දේවල් ඇඳලා යවන්න චිත්‍ර ශිල්පියෝ විදිහට ඒ හමුදා නිලධාරියෝ ඒවල තිබුණ බ්‍රිතාන්‍ය එහෙට වාර්තා කරන්න. හරිද? ඒ වගේ තමයි ඉන්දියාවෙත්. එතකොට ක්‍රිස්තු වර්ෂ 1875 අවුරුද්දේ තමයි චිත්‍රාක්ෂර ක්‍රමේ කඟ වේනා මුද්‍රාව පිළිබඳ වාර්තාවක් පළ කරන්නේ මෙයා ඉන්දියානු පුරාවිද්‍යා සංග්‍රහයේ. හරිද? ඊට පස්සේ ආර්.ඩී. බැනර්ජි, ආර්.බී. ජයරාම් ශානි මේ කියන පුරාවිද්‍යා නිලධාරීන් එකතු වෙලා මේ ප්‍රදේශවල කැණීම් කරනවා. ඊට පස්සේ 1921 තමයි ජයරාම් ශානි හොයාගන්නේ මේ හරප්පා ශිෂ්ටාචාරයේ නටමු. හරිද? එතකොට මොහෙන්දජාරෝවේ නටමුන් 1922 දී බැනර්ජි තමයි හොයාගන්නේ. හරිද? ඊට පස්සේ මේ පුරාවිද්‍යා
කැනීම් කරගෙන යනකොට මේක ඉතාමත්ම පැරණි ශිෂ්ටාචාරයක් අවුරුදු 3000ක් විතර ආපස්සට යනවා කියන කතන්දරේ ලෝකයට එළි වෙනවා. හරිද? දැන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගත්තාම ඒකේ ව්‍යාප්තිය ගොඩාක් ප්‍රදේශ ගණනාවක් පුරා පැතිරලා තියෙනවා. එතකොට ඉන්දියාවේ විතරක් නෙවෙයි දැන් වර්තමාන අපි පාකිස්තානයේ විදියට සලකන ඒ පාකිස්තානයේ ප්‍රදේශ ගණනාවකත් මේ ඊපස්සේ බලුකිස්තානයේ රාජස්ථානයේ උත්තර ප්‍රදේශ ගුජරාට් ඔය වගේ ප්‍රදේශවල මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය පැතිරලා කියලා ඒ තියෙන නටමුන් වලින් හොයාගෙන තියෙනවා. හරිද? එතකොට සාමාන්‍ය දල වශයෙන් ගත්තාම නැගෙනහිර ඉඳලා කිලෝමීටර් 1600ක් විතර උතුරේ ඉඳලා කිලෝමීටර් 1100ක් විතර ප්‍රදේශයක මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ පැතිර යාම තිබිලා තියෙනවා ළමයි. හරිද? ඊට පස්සේ පසු කාලීන කරපු කැණීම් වලදී මේක ඊටත් වඩා පැතිරිච්ච ඉතාමත්ම සුවිශාල ශිෂ්ටාචාරයක් විදිහට තමයි පුරාවිද්‍යාඥයෝ අඳුරගන්නේ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මේ සම්පූර්ණ භූමිය ගත්තම කිලෝමීටර් 1,30,000ක් විතර වෙන්න පුළුවන් කියලා තමයි පුරාවිද්‍යාඥයන් අදහස් කරන්නේ. හරිද? එතකොට මේකේ තියෙන නටමුන් ගත්තාම ගොඩාක් තැන්වලදී නටමුන් හම්බෙලා තියෙනවා. අලම්ගිරිපුර, ඊළඟට වන්නුදාරෝ, කාලිබංගන්, ලෝතාල්, රෝපාර්. හරිද? ඊට පස්සේ මොහෙන්දජාරෝ, හරප්පා. ඉතින් මේ දෙකට අමතරව මෙන්න මේ වගේ ගණනාවක් නටමුන් තියෙන ස්ථාන හම්බෙලා තියෙනවා. දැන් මොහෙන්දජාරෝ කියලා හඳුන්වන්නේ හින්දි භාෂාවෙන් මලවුන්ගේ ගොඩනැගිල්ල කියන එකට කියලා. ඔයා සාමාන්‍ය පෙළ විභාගෙදිත් ඉගෙනගෙන ඇති. හරිද? එතකොට මේ මොහෙන්දජාරෝ ප්‍රදේශය මේක වර්තමාන වෙනකොට අයිති වෙන්නේ පාකිස්තානයට තමයි. හරිද? ඊළඟට හරප්පා ප්‍රදේශයත් අයිති වෙන්නේ පාකිස්තානයේ බටහිර පංජාබේ මොන්ටිගොමර දිස්ත්‍රික්කයේ රවි නදී උරේ තමයි පිහිටලා තියෙන්නේ. හරප්පා කියලා කියන්නේ ළමයි ගඩොල් කන්ද කියන එකට. එතකොට දැන් right මලවුන්ගේ ගොඩනැගිල්ල කියනවා මොහෙන්දජාරෝ, ඊළඟට හරප්පා කියනවා ගඩොල් කන්ද කියන එක. ඊළඟට මේක ශිෂ්ටාචාරය ගත්තාම අපි ඊජිප්තු ඊට පස්සේ මෙසොපොතේමියානු ඔය ශිෂ්ටාචාර වලට සමකාලීනයි කියන කතන්දරේ මම කිව්වා. එතකොට දැන් ළමයි අපි දැන් ওই පුරාවිද්‍යාත්මක කැණීම් වලින්දී දෙයක් හොයාගත්තට පස්සේ ඒවා ඔය කාබන් නිර්ණ පරීක්ෂණය කියලා කරනවා. එතකොට ඒකේ කාබන් නිර්ණ පරීක්ෂණයේදී මේක ක්‍රිස්තු පූර්ව 2500 ඒ අතර කාලයට තමයි ඒක දියුණුවම කාලේ තිබිලා තියෙන කියන අදහස තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගත්තාම මේ මුළු ඉන්දු ගංගාව ආශ්‍රිතව තමයි කියන්නේ ශිෂ්ටාචාරයක් ගොඩනගින්නේ ඔය ළමයි දන්නවා. යම්කිසි මොකද්ද? ඒ ගංගා නිම්නයක් ආශ්‍රිතව තමයි මේ ශිෂ්ටාචාරයක් ගොඩනගින්නේ. එතකොට මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයත් ඉන්දු ගංග ආශ්‍රිතව ඒ ප්‍රදේශ විශාල භූමියක් කරා පැතිරලා ගිහිල්ලා තිබුණා. එතකොට ඒ දැන් කාලෙකදී මේක ගලාගෙන යනකොට පිටාර ගලපුවාම ඒකේ වටා ඒ ආශ්‍රිතව එදියලු පසක් හැදෙනවා. ඒකත් එක්ක මුළු ඉන්දු ගංගා වාසිත සම්පූර්ණ ප්‍රදේශෙම ඉතාමත් ශාස්ත්‍රීය පසක් බවට පත් වෙනවා. හරිද? ඒකත් එක්ක වගා කරන්න ඒක ඉතාමත්ම සුදුසුයි. ඒවත් ඒ හරහා තමයි මේ ශිෂ්ටාචාර බිහි වෙලා තියෙන්නේ. දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉතාමත්ම දියුණු නගර නිර්මාණ ශිල්පයක් අපිට හම්බ වෙනවා. එතකොට ගෘහ නිර්මාණ ශිල්පේ ඉතාමත්ම විශිෂ්ට විදියට හම්බ වෙනවා. අපි මෙතන වීඩියෝ එකක් තියෙනවා මේ නිම්න ශිෂ්ටාචාරය පිළිබඳව. අපි ඒකත් බලමු. එතකොට මේ වගේ රේඛීයව රේඛානුකූල වීදිලා ගියපු තමයි මේ සිස්ටම් එකක් තමයි තිබුණේ. ඒ කියන්නේ ඍජු කෝණාශ්‍රාකාර වීදි තමයි මේ වගේ තියෙන්නේ. ඒ වගේ ඊටමත් සැලසුමකට තමයි මේ ගොඩනැගිලි නිර්මාණය කරලා තියෙන්නේ. ප්‍රභූවරයාගේ නිවාසය ගත්තාම මැදට වෙන්න, ඊට පස්සේ සාමාන්‍ය ජනතාවගේ නිවාසය ඊට වටේට වෙන්න. මේ වගේ දැන් මේ තියෙන එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ මේ වගේ මහල් නිවාස. හරිද? ඊට පස්සේ ගඩොල්
පුළුස්සපු ගඩොල් වලුයි ඊට පස්සේ අමු ගඩොල් දෙකෙන්ම හදපු ගෙවල් අපිට හම්බ වෙනවා මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ තුල. එතකොට සමහර පොදුවේ ලිඳක් හම්බ වෙනවා සමහර තැන්වල නැත්නම් ඊට අමතරව හම්බ වෙනවා මේ තනි වශයෙන් පාවිච්චි කරපු ඒ හම්බ වෙනවා. හරිද? ඊට පස්සේ ඊළඟට විධිමත් කාණු පද්ධතියක් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ හම්බ වෙනවා ජලාපවාහන ක්‍රමේ දියුණු බව කතා කරනකොට. ඒ කියන්නේ gederin අයින් කරන අපද්‍රව්‍ය බැහැර කරන්න පුළුවන් හොඳ කාණු පද්ධතියක් මේ කියන්නේ මේකේ තිබිලා තියෙනවා. එතකොට ඕනම ශිෂ්ටාචාරයක ඒ කියන්නේ ඕනම ඒ කියන්නේ නාගරික ශිෂ්ටාචාරයක ඒ විධිමත් සැලසුම්කරණය කියන එක අනිවාර්ය අංගයක් බවට පත් වෙනවා. එතකොට මේ ඉන්ද්‍රිය ශිෂ්ටාචාරය තුලත් අපිට ඒ සැලසුම කියන එක තාමත් හොඳ මට්ටමක තියනවා කියලා අපිට අඳුර ගන්න පුළුවන්. හරිද? දැන් ඔයාලට පේනවද මෙතන වීඩියෝ එකක්? right. පේන්නේ නැද්ද? ළමයින්ට පේනවද මන් දාන්නේ දාපු එක? හැමති කවුරුද දාන්නේ මේක පේනවද? මේ වීඩියෝ එක පේනවද? නැත්නම් ඔක මේ ඊයන් පස්සේ වැඩක් නැහැනේ. අසිනි මේ වීඩියෝ එක පේනවද? දාලා තියෙනවානේ මැසේජ් දාලා තියෙනවානේ. ෆොටෝ එක විතරයි. ෆොටෝ එක කියලා කියන්නේ දැන් මේක වීඩියෝ එකක් මම ප්ලේ කරේ නෑ. බලන්න. රවිරු නෑ කියලා කියනවා. කොහොම එකක් පේනවද? මොකද මම මේ ප්‍රසන්ටේෂන් එකෙන්ම තමයි ඒක ෂෙයා කරේ මේ නැද්ද? right. නැත්නම් ඒක වෙනම ගන්නවා. right. මම ඊට වෙනම ගන්නවා. දැන් පේනවනේ? ඕනනම් ඔව් කියන්න. ඕනේ රවිරු පේනවනේ හරි අනුජය රවිරු දාලා දෙනවා රයිට් ඔන්න දැන් ළමයි මෙහෙමයි ඉන්දුස් වැලි සිවිලයිසේෂන් නැත්නම් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගත්තාම මේ අපි කිව්වා ඉන්දු ගංග කේන්ද්‍ර කරගෙන මොහෙන්දජාරෝ සහ හරප්පා කියන ශිෂ්ටාචාර නගර දෙක කේන්ද්‍ර කරගෙන තමයි මේ ශිෂ්ටාචාරය පැතිරලා තියෙන්නේ එතකොට මේ පේනවා යාට මේවා මේ ඍජු කෝණාශ්‍රාකාර ආයත චතුරස්‍රාකාර හැඩේ මේ නිර්මාණ පද්ධතියක් තමයි අපිට මේකේ හම්බෙන්නේ. ඔන්න බලන්න ගොඩනැගිලි හදලා තියෙන විදිය. මේ වගේ ඇතුළු වෙන්න ප්‍රධාන මේ නගරයට ඇතුළු වෙන්න මේ වගේ තොරණක් වගේ තියෙන මේ කොටසක් හම්බ වෙනවා. ඊට පස්සේ ඇතුළු නම් දැන් සාමාන්‍ය උස් මට්ටමකට වෙන්න මේ ප්‍රභූවරුන්ගේ නිවාස තියෙනවා. ඒ වටා විධිමත් විදිහට සාමාන්‍ය ජනතාවගේ නිවාස ගොඩනගලා තියෙනවා. හරිද? එතකොට මේ මිනිස්සු ප්‍රවාහනය සඳහා ඔය කරත්ත පාවිච්චි කරලා තිබුණා. එතකොට ගොවිතැන ප්‍රධාන මාධ්‍යයක් විදියට භාවිතා කරා. එතකොට ඒක අපි ගොවිතැන් කරා කියලා කියන්නේ මේ මිනිස්සුන්ගේ මේ වාසිතව හම්බ වෙනවා මේ මොනවාද මහා ධාන්‍යාගාර වගේ හම්බ වෙනවා අපි ඉස්සරහට බලමු. ඒ වගේම තමයි මේ ඊළඟට හම්බ වෙනවා අපිට නාන තටාකය. හරිද? දැන් මේ පූජකරුව වගේ වනුස්සෙක් මේක හදපු එකක් මේ වීඩියෝ එකක් අනුමාන කරලා ඒ වගේ හදපු එකක් මේ වගේ සුවිශාල නාන තටාකයක නටමුන් හම්බ වෙනවා හරිද ඊට පස්සේ එතන ඒ නාන මේ තටාකය ගත්තාම ඒ ආශ්‍රිත මේ ඇඳුම් මාරු කරන්න ඒ වගේ කුටි පවා තිබිලා තියෙනවා ඒකේ අදලා ඒ වගේ නටමුන් හම්බ වෙනවා
නිකන් බලන්න. අන්න නැතත් ඔයාලට මෙන්න මේ විදිහේ නගරයක් තමයි මේක තිබුණේ කියන දල අදහස ගන්න පුළුවන් නේද? අපි ආය ප්‍රසන්ටේෂන් එකට යමු. මම මේක ඔයාලට 26 අයටත් මේ අද කතා කරන ප්‍රශ්නයක් ලියන විදිය. හරිද? මේක ප්‍රශ්නයක්. ගොඩක් දීර්ඝව නෑ ළමයි කලබල වෙන්න එපා. ඔයාලට මේ එකමාරකින් විතර වගේ මේ වැඩේ අපි අවසන් කරනවා පාඩමයි දෙකම. එතකොට right. ඊට පස්සේ මම උත්තරේ ප්‍රසන්ටේෂන් එකක් දානවා. උත්තරේ ලියපු එකකුත් දානවා. 26 ළමයි ඒක බලාගෙන ලියන්න. අනිත් අයට කලින් කියලා තියෙන විදිහට 25 ළමයි උත්තර ලියන්න. හරිද? දැන් මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ අපිට හම්බ වෙනවා මේ වගේ නගර නිර්මාණයේ දියුණු බව ගැන කතා කරනකොට මේ වගේ ජලාප වාහන ක්‍රමය ඉතාමත්ම දියුණු මට්ටමක තිබිලා තියෙනවා. ඒ කියන්නේ ජලය පරිභෝජනයේ ජලය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් නේ මිනිස්සුන්ට නාන්න ඕන, කන්න ඕන, කෑම කන්නත් වතුර එපේ. කන්න ඊට පස්සේ උයන දේවල් වලට. ජලය නැතුව ඇත්තටම බෑනේ ඉතින්. ඒක විධිමත්ව කොහොමද පරිහරණය කරන්නේ? හරිද? එතකොට මේ ප්‍රමාණාත්මකව ගත්තාම දැන් සමහරවිට සමහර ප්‍රදේශවලට වතුර වල විවිධ ප්‍රශ්න තියෙනවා. හරිද? නමුත් එයාලා දැන් මේ ශිෂ්ටාචාරයන් ගත්තාම මේ වගේ මේ මිනිස්සු ඒවා ඊටමත් කලමනාකරණයෙන් පාවිච්චි කරලා තියෙනවා වතුර. මේ සමහර ඒ වගේ ලිං හම්බ වෙනවා අපිට මේ වගේ කාණු වලින් පද්ධති වලින් පේන්නේ එයාලා අපචලය බැහැර කරන්න විධිමත් සැලසුමක් යාලට තිබුණා කියන කතන්දරය තමයි අපිට කියන්න වෙන්නේ. මේ වගේ තව එකක් නේ. මේකත් අපිට හම්බෙන ලිඳක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුල මේ වගේ ගණනාවක් හම්බ වෙනවා. ඊළාට විධිමත් නිවාස පද්ධතිය. හරිද? සමහර ගෙවල් තිබුණා කාමර දෙකයි. ඊළාට සුවිශාල මාලිගා තිබුණා. ඊට වඩා ලොකු ඒවා තිබුණා ප්‍රභූවරු සඳහා. හරිද? පාලකයන්ගේ නැත්නම් ප්‍රභූවරුන්ගේ ගෙදරකට වෙනම ලිඳක් තිබුණා. හරිද? ඊට පස්සේ නාන කාමරයක් තිබුණා. ඒ වගේම සාමාන්‍ය ජනතාවට පොදු ලිඳක් තමයි තිබුණේ. ඊට පස්සේ ඊට අමතරව ජල තටාක ඒ වගේවත් නිර්මාණය වෙලා තිබුණා. හරිද? සමහර ඒවාට මම කිව්වා මෝඩ ගඩොල් කියලා අපි කියනවා. මෝඩ ගඩොල්. කියන්නේ ගඩොලේ මෝඩයිද? නෑ. මෝඩ ගඩොල් කියලා කියන්නේ හිරු එළියෙන් පුලුස්සපු ගඩොල්. අන්නේ ගඩොල් පාවිච්චි කරලා තිබුණා. සමහර ඒවාට පුච්චපු ගඩොල් පාවිච්චි කරලා තිබුණා. හරිද? මේ වහල ගත්තාම පැතලි. හරිද? ඒකට පැතලි වහල ඒක ලීයෙන් තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ ඊළාට නිවසේ හැම කාමරයක් මැද මිදුලක් වටා තමයි හදලා තියෙන්නේ. හරිද? මැද මිදුලක් හිටින විදියට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේ විදියට තමයි මේ සැලසුම නිර්මාණය වෙලා තියෙන්නේ. ඊළඟට නිවාස තමයි නිවාස කීපයක්. ඊළඟට ජල ටැංකි.
ලිං ඊළාට මහා ස්නානාගාරය නැත්නම් නාන තටාකය ජල තටාකය ඕක තමයි අර දාලා පෙන්වුවේ ඉස්සල්ලා. දැන් මේ වගේ මේ ඇඳුම් මාරු කරන්න තියෙන තැන් ඒවත් නිර්මාණය කරලා තිබිලා තියෙනවා. මේ අපේ කුට්ටම් පුකුණ වගේ නේද? මේ වගේ සුමේ විශාල නාන තටාකයක්. ඊළාට මේ නාන තටාකේ යන තැන වහින තැන හරිද? ඊට පස්සේ මේක රැස්වීම් ශාලාවක් ඉතාමත් විශාල හරිද? ඊට පස්සේ ධාන්‍ය ධාන්‍ය ගබඩාවක් ඒ වගේ හම්බ වෙනවා. දැන් නාන තටාකේ ගත්තාම දිග අඩි 180යි පළල අඩි 108යි. හරිද? එතකොට 180යි 108 කියලා කියන්නේ ඉතාමත්ම විශාලයි. 180යි 50යි එතකොට අපේ ගේ වගේ 3-4ක් විතර වගේ ලොකු. right. එතකොට අඩි 39ක් දිග අඩි 28ක් පළල අඩි 9ක් ගැඹුර නාන තටාකයක් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ ඒ වටේට කාමර මේ වගේ මේක මානය කරලා තියෙනවා. ඊළඟට ධාන්‍යාගාරය ගත්තාම මීටර 45යි 15යි. ඊට පස්සේ මේකෙත් ධාන්‍ය කොටස් හම්බෙලා තියෙනවා පිළිස්සපු ධාන්‍ය කොටස්. හරිද? මේ ධාන්‍යාගාරයයි ඊට පස්සේ රැසීම් ශාලාවයි ඒ දෙකම එකට එක කිට්ටුවක වගේ තමයි තිබිලා හම්බෙලා තියෙන්නේ. මේ රැසීම් ශාලාවේ ප්‍රමාණය ගත්තාම වර්ග මීටර 24ක් විතර වෙනවා. පැහැදිලිනේ? දැන් අපි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඊළාට මේ තියෙන කෞතුකාගාරයක ශිෂ්ටාචාරය ප්‍රතිනිර්මාණය කරලා ඒ දැන් එක එක අපි ඊජිප්තුවේ මේ පාර ඔලෙවල් වලට කුරුළු දඩේම චිත්‍රය ඒ කුරුළු දඩේම චිත්‍රයේ තියෙන ඒ සංකේත වලට සමානව හරිද? දැන් මේ තියෙන සුමේරියානු කියන්නේ මෙසොපොතේමියාවේ ඊට ඊජිප්තුවේ චීනේ හිටයිට් වරු ඊට පස්සේ ඉන්දු නිම්නේ ඔන්න එකම සංඥාව. දැන් මේක කන්ද නැත්නම් රට බලකොටුව ඊළාට ඉහළ ඔන්න ඔය වගේ කියන අදහස් තමයි ඒකේ ප්‍රකාශ කරන්නේ. රූපාක්ෂර ක්‍රමයක් පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේ වගේ යම්කිසි සමානත්වයක් මේ ශිෂ්ටාචාරයන් කීපෙම ගත්තාම අපිට දකින්න පුළුවන්. හරිද? එතකොට ළමයි අක්ෂර කලාව ගත්තාම ওই විදිහට තමයි අපිට ඉන්දු නිම්නේ හම්බෙන්නේ. ඊළාට මේ මිනිස්සුන්ගේ ගමනාගමනය ගැන කතා කරාම මුහුදු ගමනාගමනයේ තිබුණා භාණ්ඩ ප්‍රවාහනය කරන්න නෞකා පාවිච්චි කරලා තිබුණා. ඒවා යාලා මේ විදිය පොඩි සෙල්ලම් බඩු විදියට සමරු විදියට නිර්මාණය කිරීම අපිට ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුලින් හම්බ වෙනවා. ඒ වගේම තමයි දරුවනේ මේකේ ප්‍රවාහන කටයුතු මේ කට්ටිය මේ වගේ අශ්ව කරත්ත ඊළාට ගවේව දාගත්ත ඒවා ඒ වගේ පාවිච්චි කරලා තිබුණා. හරිද? මේ වගේ සෙල්ලම් බඩු නිර්මාණ අපිට ගණනාවක් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය තුලින් හම්බ වෙනවා. ඒ වගේම තමයි එන්ටර්ටේන්මන්ට් ඒ කට්ටිය මිනිස්සු දැන් නාගරික ශිෂ්ටාචාරයක් කියලා කියන්නේ අනිවාර්යෙන් මේ වගේ ක්‍රීඩා වර්ග හරිද මිනිස්සුන්ට ආපුවා විනෝද වෙන්න පුළුවන් දේවල් ඒවා ශිෂ්ටාචාරය තුල අනිවාර්යයෙන්ම නාගරික සමාජයක් තුල තියෙන දේවල්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේත් ඒ වගේ ගණනාවක් අපිට හම්බ වෙනවා මේ කලාකෘති අධ්‍යයනය කරපුවාම පේනවා අපිට ඒක. දැන් ඔයාලා දැකලා ඇති ඔයාගේ ඉස්කෝලේ ටීචර්ලා එහෙම දාගෙන එනවා මේ වගේ තඩි වලලු මේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් හම්බ වෙන ඒවා. හරිද? එතකොට ඒ වගේ යාලාගේ මේ බියුටි ප්‍රොඩක්ට්ස් ගත්තාම සමහර ඒවා විවිධ IP ආටු ගලවන ඒවා හරි නියපොතු හැම ගන්න ඒවා හරි ගලවන ඒවා හරි මොනවා හරි කරාඹු හරි මාල විවිධ ඒවා පාවිච්චි කරන කට්ටිය නේද? ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ රූපලාවන්‍ය උපකරණ අපිට හම්බ වෙනවා. මේ ආභරණ වර්ග බලන්නකො මම දැකලා තියෙනවා මෙන්න මේ වගේ මේ ඒවත් දානවා මේ කට්ටිය දැන් මෑතකත්. කියන්නේ ඉතිහාසයේ දැන් අලුත්ෙන් ඔයාලා වුණත් එකක් නිර්මාණය කරනකොට සමහරවිට ඉතිහාසයේ තියෙන දේවල් වලින් ආభాෂය ගන්නවනේ. හරිද? ඊට පස්සේ ආගම ගැන කතා කරනකොට මේ ශිව ආගම තමයි එලගේ ප්‍රධාන ආගම විදියට තිබුණේ. දැන් ඉන්දු නිම්න කලා නිර්මාණ ගත්තාම අපිට ශෛලමය ලෝහ මූර්ති ඊළඟ මුද්‍රා ඊට පස්සේ මූර්ති සෙල්ලම් බඩු ආභරණ වාස්තු විද්‍යා නිර්මාණ ඔය වගේ ගණනාවක් හම්බ වෙනවා. අපිට මෙතනදී විභාගෙට එන්නේ වාස්තු විද්‍යා නිර්මාණ ඊළඟ මූර්ති සහ ඊළඟ මුද්‍රා ඔය වගේ තමයි. මූර්ති ගැන කතා කරනකොට මෙන්න මේ වගේ මූර්තියක් හම්බ වෙනවා අපිට. මේ මූර්තිය නම පුතේ මොකද්ද? පූජකරුව. ඔයත් දන්නවනේ පූජකරුව චූටි කාලේ ඉගෙනගෙන තියෙනවනේ ආ පූජකරුව. පූජකරුව ගත්තාම පුතේ පූජකරුවේ සෙන්ටිමීටර 17.5 කුස
සුදු හිරිගල් වලින් නිර්මාණය කරපු පුරුෂයෙක්ගේ උඩුකය රූපයක් මෙයාගේ මේ රැවුල තියෙන්නේ මෙන්න මෙම කෙලින් අතට පේනවද? ඒකට කියනවා අපි. ඒ කියන්නේ ඇත්තම විදියට නෙවෙයි නැත්නම් ශෛලිගත විදියට තමයි රැවුල නිර්මාණය කරලා තියෙන්නේ. ඇස් අඩවන් විදියට තියෙන නිසා ඊළාට මේ සිවුරක් වගේ පොරෝගෙන ඉන්න නිසා තමයි යාට අපි පූජක රූපය කියලා හඳුන්වන්නේ. දැන් මේ ශිෂ්ටාචාරවල ඉඳලම එහෙම තමයි ඉතින් පූජකයාට යම්කිසි සමාජයේ තැනක් තිබුණා. සමහර ලාවට දැන් ඔයා දන්නවා අපි ඉස්සරහට කතා කරනවා ඊජිප්තුව ගැන කතා කරනකොට සමහර තැන්වලදී පූජකයා තමයි රජය හැන්ඩල් කරේ. හරිද? ඒක හොඳට සහ නරකට දෙකටම බලපාන. සමහර ලාවට දැන් ඔය මේ තූතන් කාමන් අර අවුරුදු පොඩි කාලයකදී විවාහ වෙලා ඊට පස්සේ රජ කරලා ඊට පස්සේ මැරෙන්නේ. ඒතරත් ඒ වගේ තමයි. ඒ වගේ කුමන්ත්‍රණ රාජ්‍යට විරුද්ධව ගොඩනගන කුමන්ත්‍රණ. හරිද? ඒ වගේ ඒවට සමහර ඒ වගේ පාලනය කරන්නේ පූජකයෝ තමයි. ඇත්තටම බලපුවහම. දැන් සමහර ලාවට දැන් මේ උපදෙස් දෙන ඒ වගේ ආගමික සංස්ථා ඒවා ගත්තාම මේ රටට මේ ගොඩක් වෙලාවට ඇත්තටම එන්නේ හොඳක් කරන්නේ. නමුත් ඒක වෙන මේ මුවාවෙන් වෙනස සිවිල් බලයක් තියෙනවා විශාල. ඒ මුවාවෙන් අන්තිමට මේ විනාශයන් කරපු අවස්ථා අපිට ගණනාවක් හම්බ වෙනවා ලෝක ඉතිහාසය ගත්තාම. හරිද? එතකොට ඒ වගේ ඉන්දුනිම් ශිෂ්ටාචාරය තුල මේ මගේ පූජක රූපය කියලා අපි අඳුනාගන්නේ අඩවැන් දෙනෙත් තියෙනවා මේ වගේ රවුල නිර්මාණය කරලා තියෙනවා ඉස්සේ පටියක් බැඳලා තියෙනවා තුම්පෙති මලක් තියෙන සිවුරක් දාගෙන ඉන්නවා මේ අතේ ගාංචුවක් දාගෙන ඉන්නවා හරිද ඊළඟ ප්‍රීස්ට් කිං කියලා කියනවා මෙයා නැත්නම් පූජක රජු කියලා හඳුන්වනවා හරිද එතකොට රයිට් පැහැදිලි වෙන දැවැන්ත මූර්තියක් නෙවෙයි ඉතින් මේ වගේ පොඩි මූර්තියක් තමයි මෙතන ඒවා විවිධ වාසිය සමහරවිට දැන් ඔය ආපුවම දැන් අපි සීගිරියට ගියාම සීගිරිය තියෙන චිත්‍රයක් එකක් ගන්න ඔය ලංකාවට ආපුවම කවුරු නැත්නම් වෙන කොයි හරි ප්‍රංශයට ගියාම හරි ඒ තියෙන එකක් හරි හරිද නෙළුම් කුළුනේ හරි අයිපල් කුළුනේ හරි ඈ ඒ වගේ පොඩි පොඩි හීටැග් වර්ග ගන්න ඊජිප්තුවට ගියාම අප්‍රිකාවට ගියාම ඈ රයිට් ඒ වගේ තමයි ඊළඟට පූජක රූපය ඊට පස්සේ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ වැසියාගේ මූර්ති නිර්මාණය පිළිබඳව කතා කරනකොට ලෝහ වාතු කිරීම පිළිබඳ හොඳම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් දරුවනේ මොකද්ද පූජක නලගන රුව දැන් නලගන රුව ගත්තාම ලෝකඩ නලගන රුව මේකත් ඉතාමත්ම පොඩි මූර්තියක් දෙවන්ත එකක් නෙවෙයි හරප්පාවෙන් හම්බෙලා තියෙන්නේ මේක මේ අඟල් 4මාරක් විතර මේ උස පොඩි ඉතාමත් පොඩි මූර්තියක් සෙන්ටිමීටර වලින් ගත්තම 1.5ක් විතර එතකොට මෙතන ඉන්න කෙනා මෙහෙන් බලපුවාම වැල පිටින් අතක් නවාගෙන ඉන්නට අත තියන් ඉන්නවා අනිත් අතේ වලලු පේලියක් දාගෙන ඉන්නවා එයාගේ ශරීරේ නිර්වත්ව තමයි තියෙන්නේ තුම්පෙති මාලයක් එයාත් දාගෙන ඉන්නවා හරි තුම්පෙති සිවුරක් අර පූජකයා දාගෙන හිටියා වගේ මෙයා කවුද මේ දේවාලයක නටන කාන්තාවක් කියලා තමයි කියන්නේ එතකොට මෙයා දැන් ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ගත්ත මං කියවනේ නාගරික ශිෂ්ටාචාරයක් කියලා මේකේ තියෙන විවිධ මේ වර්ග විවිධ දේවල් වර්ග තියෙනවා. හරිද? දැන් ඔන්න මෙයා මේ කාන්තාව ඇත්තට මූණේ හිනාවක් නම් පේන්නේ නැහැ නේද? වාට නේද? ඔරෝගන වගේ තමයි ඉන්නේ. හරිද? එතකොට මෙතන එයාගේ ශරීරය මේ නියුඩ් විදියට තමයි පෙන්වලා තියෙන්නේ. තාමත් කොට පොඩි මූර්තිය, පොඩි නිර්මාණයක්. එතකොට මේක ලෝහ වාතු කිරීම පිළිබඳ ඉන්දු නිම්න වැසියාගේ තියෙන ඉන්දු නිම්න ශිෂ්ටාචාර වැසියාගේ තියෙන දියුණු බව පිළිබඳව අපිට මේක අඳුර ගන්න පුළුවන්. හරිද? එතකොට පූර්ණෝන්නත මේක නිර්මාණය කරලා තියෙනවා. රයිට්. ඝන මාතු ක්‍රමයට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඊළාට මෙයා කවුද? මෙයා රතු වැලි ගලින් කළ කවන්ද මිනිස් රූපය. රතු වැලි ගලින් කළ කවන්ද මිනිස් රූපය. අලු වැලි ගලින් කළ කවන්ද මිනිස් රූපය කියලා තව එකක් හම්බ වෙනවා. මේක රතු වැලි ගලින් කළ කවන්ද පුරුෂ රූපය. හරිද? එතකොට මේක හරප්පාවෙන් තමයි හම්බෙලා තියෙන්නේ. සෙන්ටිමීටර් 9.3ක් විතර උසයි. මේක නග්න පුරුෂ රූපයක් අපිට හම්බෙන්නේ. මේ අත් දෙක ඔළුවේ තියෙන මේවා වෙනම සයි කරලා තමයි තිබිලා තියෙන්නේ. හරිද? අපිට ඒ වගේ තියෙන සිදුරු හම්බෙනවා. අත් 4ක් තියෙන්න ඇති කියලා අනුමාන කරනවා මේ තියෙන පෙනුම අනුව. අත් 4ක් තියෙන්න ඇති කියලා. ඒ වගේනේ පේන්නේ නේද? ඊළඟට මේක දැන් පූජක රූපේ ගත්තාම ශෛලිගතයි. ස්වභාවික රූපයක් නෙවෙයිනේ. මේක දැන් මේක අර්ධ වියුක්ත භාගයක් ස්වභාවික ගතියක් තියෙනවා.
මේක ගත්තාම අර ග්‍රීක මූර්ති වල වගේ ස්වභාවික පෙනුමක් තමයි පෙන්වලා තියෙන්නේ. පැහැදිලිද? ඊළඟ මේ මූර්තිය ගත්තාම මේක නර්තන විලාසයක් දැක්වෙන කවන්ද පුරුෂ රූපය. නර්තන විලාසයක් දැක්වෙන කවන්ද පුරුෂ රූපය පුතේ. මේක ගත්තාම අර වෙනවා යන්න එයාගේ අර මේ නර්තනීය ඉරියව්වක් තියෙන නිසා තමයි නර්තන විලාසයක් දැක්වෙන කවන්ද පුරුෂ රූපය කියලා මේක හඳුන්වලා තියෙන්නේ. අලු වැලි ගලින් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. සෙන්ටිමීටර් 10ක් විතර උසයි. මේක ක්‍රියාකාරී බව තියෙනවා. ඊළඟ මේ දෙන්න බලන්නකො මෙයාලා. මේ කවුද? මේක තමයි මෞදේවගණ කියන මූර්තිය. හරි මේ කටුනාමෙන්ද මෞදේවගණ ගැන කතන්දරයක් කියලා දෙන්නම් මම. හරිද? දැන් මේ පේනවා අපිට මූර්ති නිර්මාණයේ තියෙන ඉතාමත්ම සරලම ක්‍රමවේදය මැටි වලින් අතේ ඔතලා අතේ රෝල් කරලා ඒ ඉතාම සරල විදියට මේ හැඩේ නිර්මාණය කරලා තියෙන්නේ. දැන් මේ වගේ ඒවා සෑහෙන විශාල ප්‍රමාණයක් හම්බ වෙනවා ඉන්දුනියම් ශිෂ්ටාචාරයේ කැණීම් වලදී. හරිද? ඒ කියන්නේ මෙයාලා ඒක පාවිච්චි කරේ මොනවාටද? සමහරට දරුවෝ ලැබෙන්නේ නැති එකට. හරිද? යාතු කර්ම වලට. හරිද? ඔය වගේ විවිධ අවශ්‍යතාවයන් සඳහා පාවිච්චි කරේ. ඒ වෙලාවට නිර්මාණය කරලා අර බලි නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කරලා ඉවත් කරපුවා. ඒ කියන්නේ අදාළ ප්‍රයෝජනීය අරගෙන ඉවත් කරපු දේවල් තමයි මේ අපිට මේ විදියට මව් දෙවඟන මූර්ති නිර්මාණ විදියට ඉතාමත්ම සරලව ඒ වෙලාවෙම හදලා